වැටුන රටක හීනගෙන කරට නැවුම් හෙට දිනට එකම අරමුණට විකට සට කපට කිලුටු පටි නොයන්ද එකට යමු පෙරට නොවැ මේ මඩුල්ල ප්‍රදේශය ආශ්‍රිතව අපි නිර්මාණය කරන දෙන්න කිරට කැමති පිරිසට නොර් නියම පිටිකල පොල් කිරි සර්වජන සභාහරහා අපිට අවශ්‍යයි ඔබට ගොඩක් දේ දෙන්න. නමුත් අපි ආණ්ඩුව නෙමෙයි. අපිට තියෙන්නේ සීමිත සම්පත්. හැබැයි අපිට විශාල හදවතක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට දෙන්න පුළුවන් දේ ඒ අතින් ගත්තම ගොඩක්. සෙනෙහස ආදරය ඇතුළු. අපිට අවශ්‍යයි ඔබට ආත්ම ශක්තිය දෙන්නට. ධෛර්යය දෙන්නට. විශ්වාසය දෙන්නට. මොකද ඒව තමයි අද සමාජයෙන් කෙමෙන් අපිට අහිමි වීගෙන යන දේවල්. ඒ වගේම අපිට අවශ්‍යයි ඔබට නිර්මාණශීලීත්වය ලබා දෙන්නට. බෙදා හදා ගන්නට, දැනුම ලබා දෙන්නට, වෙළඳපොළ සොයා යන්නට, ඒ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන්නට. ඒ වගේම අපිට අවශ්‍යයි ඔබට ඒ මුළු පරිසරය නිර්මාණය වෙලා කොහොමද මේ අතේ සල්ලි ගැවසෙන, අලුතෙන් හිතන, සතුටෙන් ඉන්න ඒ පරිසරය නිර්මාණය කරගන්න. අපිට ගොඩක් පස්සෙන් හිටපු රටවල් අපිට වඩා වේගයෙන් ඉදිරියට ගියේ කොහොමද? අපිට ගන්න පුළුවන් තව උදාහරණයක් මේ සිංගප්පූරුව. ඒ වීඩියෝ එක බලනවා. හැමදාම කියන්නේ හැම අවස්ථාවෙම. ලී කුවාන් යූ මැතිතුමාගේ 1965 දී එතුමා කරන ලද කතාවක්. අන්තිම දුප්පත් රටක් තියලා තියෙන්නේ. එතුමා මේ ව්‍යවසායකත්ව මනසෙන් හිතපු නිසා තමයි අද සිංගප්පූරුව මේ තරම් ලෝකේ උදාහරණයක් ගන්නකොට දියුණුවට ගන්න සිංගප්පූරුව. ඒ මොකද? ඒ චින්තන වෙනස. පාලකයා ව්‍යවසායකත්ව මනසෙන් හිතුවම හැම දෙයක් දිහාම බලන්නේ කොහොමද පල්ලෙහාටම කාන්දු වෙන ධනයක් නිර්මාණය කරන්න කියලා. ධනයක් නිර්මාණය කරන්නට ඕන. ධනය නිර්මාණය නොකර අපිට බෑ ඉස්සරහට යන්න. දැන් අපිට තවත් කවුරුත් ණය දෙන්නෙත් නැහැ ලෝකේ. ණය දෙනවා විශාල පොලියකට. ඒක නිසා තමයි දැන් මේ ආණ්ඩුවත් මේ ලොකු අමාරුවක වැටලා තියෙන්නේ. බලන් ඉඳදී ණය ගන්නවා ලොකු පොලි ගෙවමින්. ඊළඟට අපිට විකුණන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. විකුණන්න බැලුවට කවුරුත් ගන්න කෙනෙක් නැහැ. ඊළඟට අපිට හොරු අල්ලලා අර ගේනවා කිව්වට සල්ලි එහෙම ඉන්නෙත් නැහැ. අල්ලගෙන තින්නේ දැන්ට කැරම් බෝඩ් වල සහ මේ දාම් ලෑලි හොරු. ඉතින් දාම් ලෑලි අහුනෙත් නැහැ, කැරම් බෝඩ් අහුනෙත් නැහැ. ඔබට බෙදලා දෙන්න. ඉතින් එහෙම නිසා ඔබට අලුතෙන් මේ රටේ ධනයක් නිර්මාණය වෙන තැනක් නැහැ. ඉතින් අලුතෙන් ධනයක් නිර්මාණය නොවි ඔබට දෙන්න ධනයක් ආණ්ඩුවට ඇත්තෙත් නැහැ. ඉතින් ආණ්ඩුව කරන්නේ ඔබටම බදු ගන්නවා. බදු ගාලා ඔබටම දෙනවා. අස්වැසුම දෙනවා කියලා ටිකක් වැඩි කරනවා 2500ක් විතර. හැබැයි ඒක නම් අස්වැසුම සමහරුන් කපලා තමයි දෙන්නේ. ඉතින් බදු ගන්නවා. ඔබ දන්නවද නැද්ද දන්නේ නැහැ. ඔය අස්වැසුම දෙන්නත් අපි තවම ලෝක බැංකුවේ ණය ගන්නවා. ණය අරගෙන අස්වැසුම දෙනවා. දීලා ආයෙමත් ඔබ කන නොකන ගමේ ඉන්න අර වැවේ ඉන්න ලූලක ඉඳලා ආල්මැස්සක ඉඳලා ගහනවා බදු. සීනි 100ටත් ගහනවා, අල 500ටත් ගහනවා, පාන් ගෙඩියටත් ගහනවා. මේ ඔක්කොට බදු ගහලා තින්නේ. ඔබට දෙන හැම වෙලාවෙම ආපහු ගිහිල්ලා බලන්න ඊළඟ මාසේ බඩු මිල ඒ ප්‍රතිශතයට හො ඊට වැඩියෙන් වැඩි වෙලා තියෙනවා. කොහේ හරි දැනක. එහෙම නැතුව දෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඉතින් අපි කියන්නේ එහෙම නෙමෙයි. කොරියාවට පුළුවන් වුණා නම්, සිංගප්පූරුවට පුළුවන් වුණා නම්, චීනයට පුළුවන් වුණා නම් ඒ ඔක්කොටමත් වැඩි බිලියන 1.5කට ආසන්න ජනගහනයක් ඉන්න අන්ත දරිද්‍ර මිනිස්සු හිටපු ඉන්දියාවේ අද තත්ත්වය බලන්න. මෝඩි අග්‍රාමාත්‍යවරයා මෙවැනි භාෂාවකින් තමයි කතා කරන්නේ. ඔහු ගමෙන් ගමට යනවා කාන්තාවන්ගේ මේ ව්‍යවසායකත්වය වර්ධනය කරන්න. අර මම දැක්කා එතුමා වැඩසටහනක් කරනවා නෙළුම් මලේ තියෙන අර නට්ට අරගෙන ගිහිල්ලා ඒකෙන් කොහොමද හදන්නේ මේ බෑග්ස්. අගමැතිතුමා කතා කරන්නේ. ඒ කාන්තාව අගමැතිතුමාගේ ඒ රේඩියෝ වැඩසටහනේ සමුඛ සාකච්ඡාවට කැඳවගෙන එනවා. ඇයි
මේක ගම තුලින් ගෙනියන්නේ නැතුව මේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ නැතුව කපමු කොටමු මරමු නිවන් සප ලැබේවා කියලා Facebook එකේ කමෙන්ට්ස් ගහලා කෝකත්තේ ඊර්ෂ්‍යාව ගමේ වර්ධනය කළ කවුරුත් උඩට ඉන්නේ නැහැ. ගමේ මිනිස්සු අතේ සල්ලි තිබුණොත් තමයි ගමේ මිනිස්සු අර ජාතික ධන නිර්මාණයට එකතු වෙමින් සතුටෙන් ඉන්නේ. ඉතින් ඒක තමයි අපි කරන ප්‍රධානම වෙනස ලංකාවේ ඔය කියන 76 වසරක දේශපාලනයේ පළමු වතාවට මෙවැනි මතවාදයක් තර්කයක් විද්‍යාත්මක වැඩපිළිවෙලක් එක්ක පුද්ගලයිනුත් වෙනවා. දැන් මම ඉපදුනේ ගාල්ලේ ගමක. මගේ අම්මා ගුරුවරියක්. මම කොළඹට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මේ ව්‍යවසායකයෙක් හැටියට ගමනක් ඇවිල්ලා අද මොකක් හරි අපි කරගෙන තියෙනවා. හැබැයි ඒ කොහමද මේ ව්‍යවසායකත්ව මනස නිසා අපේ මංජුල ප්‍රසාද් මැතිතුමා ඉපදුනේ තංගල්ලේ ඉස්කෝලේ ගියේ ගාල්ලේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අද මටත් වැඩි බය නැතුව කියන්න පුළුවන් ලොකු ව්‍යවසායකයෙක්. ඉතින් ඒක තමයි අපි මේ කියන්නේ. අපි කියන්නේ මේක කරන්නේ නැතුව කොහෙවත් රටක් ගොඩ ඇවිල්ලා නැහැ. එහෙම ඇවිල්ලා නැත්තම් එසේ නොකරපු එකම රට අපි වෙන්න විදියක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා කොයි විදියට ඇවිල්ලා කිව්වත් ඒක හරියන්නේ නැහැ. දැන් ඉන්න ආණ්ඩුව අර සියලුම ආණ්ඩුව වල එහා මොකටම ගෙනියනවා මේක. ඔබේ මනසට දාන්නෙම ඍණාත්මක චින්තනය. මමත් කියනවා අපි ඔක්කොම විශ්වාස කරනවා මේ දේශපාලනයේ තිබුණු දූෂිත දේශපාලනය අවසන් වෙන්නට ඕන. නිවැරදි අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව දූෂණයේ යෙදුණු සියලු දෙනාම දඬුවම් ලැබිය යුතුයි කියලා අපි පිළිගන්නවා. ඒසේ විය යුතුයි. හැබැයි ඒකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මම කියන්නට ඕන දැන් ඔබ දකිනවා හැමදාම ප්‍රවෘත්ති වලට මත්කුඩු කිලෝ එතරම් මෙතරම් කිලෝ ගණනින් අල්ලන. ඒක තමයි හෙඩ්ලයින් එක වදින්නේ. මත්කුඩු. දැන් හොරු අල්ලන නාට්‍ය తాවකාලිකව නවත්තලා දැන් යන්නේ මත්කුඩු නාට්‍ය. පාතාල නාට්‍ය. ඔබට මම එකක් කියන්නට ඕන. 2015 රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල ඒ ඡන්ද ව්‍යාපාරයේදී අනුර කුමාර ජනාධිපතිතුමා හිටියේ ඒ කඩේ බඩුයි මේ කඩේ බඩු වලට වැඩිය අර කඩේ බඩු හොඳයි කිය ඒ වේදිකාවේ යහපාලන වේදිකාවේ මොකද්ද කිව්වේ? මොකද්ද ප්‍රධාන සටන් පාඩේ ඔබට මතක නැහැ? දැන් මම මේ මතක් කරලා දෙනවා. කුඩු එතනෝල් පාතාලි නවත්තන්නට අපිට ඡන්ද දෙන්න. දින 100කින්. දින 100ක වැඩ පිළිවෙලක් තිබ්බා. සටන් පාඩේ මොකද්ද? කුඩු එතනෝල් පාතාලි. දැන් මේ ආණ්ඩුව කරේ රනිල් වික්‍රමසිංහ අනුර කුමාර එකතු වෙලා. ඒ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව. මොකද අර කැලෑ පොලිසියේ ඔෆිස් එක තිබුණේ අරලියගහ මන්දිරේනේ. ඒකේ ලොක්කා අනුර කුමාර මහත්තයානේ. ඔය විජේපාල දැන් ඉන්නේ ඇමතිතුමා නේ ඒකේ ලේකම්. එතකොට ඒ ආණ්ඩුව කරේ රනිල් අනුර. ඒ ආණ්ඩුවේ කිව්වේ කුඩු එතනෝල් පාතාලේ අවසන් කරනවා දින 100ෙන්. දින 100ෙන් අලුත් රටක්. අවුරුදු 5ක් හිටියා. ඔය ජෝඩුව. බලේ. ලංකාවේ සිදුවුණු සියලුම දේවල් මාබැංකු හොරකම ඇතුළුව ඉතිහාසයේ ලොකුම හොරකම සිදු වුණෙත් ඒකේ. ලංකාවේ වටිනාම වස්තු හැටියට මම අදටත් විශ්වාස කරනවා. අපේ කාලේ අපේ ජීවිත කාලයේදී මේ හම්බන්තොට වරාය ඒක විකුණලා දැම්මෙත් ඒ කාලේ. දැන් ආණ්ඩුව කරන්නේ රනිල් අනුර. කවුරුත් රැවටෙන්න එපා නාට්‍යවලට. ඔය කොළ පාටයි, ටික දම් පාටයි වගේ ගහලා ඒකාබද්ධයි කියාගෙන ඉන්නේ ඒකෙම අවතාරය. මේගොල්ල අවබෝධයෙන් නාට්‍ය කරන්නේ, අවබෝධයෙන් ගහගන්නේ, අවබෝධයෙන් වේදිකාවල මරාගන්නේ, අවබෝධයෙන් පැය 14කට කොහෙද ඉරෙත් යනවා. අවබෝධයෙන්. ඊට පස්සේ වායු සමීකරණය කරපු කාමරයක තමයි එතුමා ඉන්නේ. මේව කල්පනා කරලා බලන්න. මේ නාට්‍ය මොනවද කියලා. මේ විනාශකාරී ව්‍යාකූල කරන ලද දේශපාලනය තුල තමයි
කුඩු වෙත නොවල් පාතාල නාඩගම නටන්නේ. මොකද ජනතාවට ඉටු පොරොන්දු උණු කිසි දෙයක් ඉටු කරන්නට බෑ. ජනතාවගේ ජීවන බරට විසඳුමක් නැහැ. උද්දමනය ඉහළ යනවා. ජනතාව එන්න අසහනයටපත් වෙනවා. ජනතාව එන්න දුක්ඛිත භාවයටපත් වෙනවා. දරිද්‍රතාවයටපත් වෙනවා. ඒකට විසඳුමක් හැටියට හැමදාම රැට නාට්‍යයක් පෙන්නනවා රූපවාහිනිය. ඔබත් මේක බලාගෙන සන්තෝෂෙන් ඉන්නවා. දැන් ඔබට පුරුදු කරා ආපු ගාම්ම කවුරු හරි ඇතුළට දානවා. ඔබ හිතන හොඳ වැඩේ ඔකට අපි දුප්පත් උනේ තෝ නිසා තමයි කියලා ඉන්නවා. හැබැයි ඔබට තේරෙන්නේ ඒ ඇතුළට යන අතරේ ඔබ තව දුප්පත් වෙනවා. ඔබට මේන් කිසි දෙයක් ලැබිලා නැහැ. ඒ අතරතුරේ අපේ තියෙන ජාතික ධනය සූරා ගන්නවා, හරගෙන යනවා පිටරටින් ඇවිල්ලා. එක විදිහට. හැබැයි මම ඔබට ආරාධනා කරන්නේ මේ රටේ ඉන්නේ මේ අපේ කලාපේ ආසියානු කලාපයේ ඓතිහාසිකව බිහි වුණු බුද්ධිමත්ම මිනිස්සු මේ අපේ රටේ ඉන්නේ. එහෙම නැහැ කියලා අපිට අතීත කාමයක් තියෙනවා කියලා ඉතිහාසය පාඩමෙන් අයින් කරන්නට හදන ගොන් හරක්ට කියන්නට තියෙන්නේ ඉතිහාසය තුල අපි ශිෂ්ටාචාරයක් හැටියට ගොඩනැගිලා වාණේ පවා හොයාගත්ත જાතියක් අපි. අපේ තියෙන වාරි කර්මාන්ත තාක්ෂණය ලෝකේ කොහෙවත් අදටත් නෑ හදපු විදිය තාම හොයාගන්න බෑ. ඉතින් අපි හොඳ බුද්ධිමත් જાතියක්. අපි බුද්ධිමත් නෑ කියලා අපි ඔළුවට දාන්න හදනවා. එහෙම හිතන්න එපා. ඔබ කල්පනා කරලා බලන්න මම මේ කියන ඒවා තාර්කිකද කියලා. යේ ධම්මා හේතුප්පබව බුදුහාමුදුරුවෝ කිව්වේ. යේ ධම්මා හේතුප්පබව. හේතුඵලවාදය බලන්න මේකට හේතුව කුමක්ද? කල්පනා කරලා බලන්න. තව අවුරුදු 4කින් ඔබේ ජීවිතය වෙනස් වෙන්නේ මොන තනි සිග්නල් කණුව තියෙන අර ගමේ මිනිරම් පතලක් හම්බ වෙලාද රත්තරන් පතලක් හම්බ වෙලාද දියමන්ති පතලක් හම්බ වෙලාද කොහොමද ඒක වෙන්නේ? වෙන විදිය කියන්නේ නෑ. කිසිම වැඩපිළිවෙලක් නෑ. මේ ඇවිල්ලා නැවතත් මම කියන්නේ රූකඩ ආණ්ඩුවක් හදලා තිනවා, රූකඩ විපක්ෂයක් හදලා තිනවා. මේ දෙකම පාලනය වෙන්නේ වෙන තැනකින්. ඒක නිසා අපි මේ ආදරණීය වෙල්ලස්සේ ඉපදුණු වීරෝදාර ජනතාවටයි කියන්නේ. කරුණාකරලා හිතට ගන්න. අපේ ශිෂ්ටාචාරය නැති කරන්න හදනවා. අපේ සભ્યත්වය නැති කරන්න හදනවා. අපේ ප්‍රමුඛ ආගම බෞද්ධ ආගමට ගහනවා. අපේ පන්සලට ගහනවා. අපේ පෙරහැරට ගහනවා. අපේ නොගහන කෙනෙක් දෙයක් නැහැ. අන්තිමට අපේ දරුවා අපි හදාගත්ත ආදරයෙන් පෝෂණය කරලා හදාගත්ත දරුවට තට්ටුවක් දාලා හදාගත්ත දරුවට පාරක් ගහලා හදාගත්ත දරුවට දහම් පාසලේදී දහම් පාසල් ගුරුවරයෙක් මල්වට්ටිය ගෙනාවේ නැත්නම් කියලා ඇහුවත් පොලිසියන්න පුළුවන් කියලා නීතියක් හදලා ගේන්න හැදුවා. යන්තම් එක නැවතුණා. කොහොමුණත් එසේ පවසමින් මට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ මූණු බැලුවම මේ ධෛර්ය සම්පන්න ඒ මූණු බැලුවම ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. ඔබ මේ වෙනුවෙන් කැප වෙයි. ඔබ කැප වුණොත් ඔබට ඔබේ කුටුම්බය සතුටු කරගන්නට පුළුවන් පමණක් නෙමෙයි මේ රට සතුටු දෙයක් නිර්මාණය කර ගැනීමට ඔබගේ දායකත්වය එලෙස ලැබෙන බව පවසමින් අද මේ පැමිණි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම